දැන් ඔබ සම්බන්ධ වෙන්නේ files folders hide කිරීම හා සම්බන්ධ කෙරෙන වීඩියෝ මාලාවේ තුන්වෙනි වීඩියෝ එකත් එක්ක මම මේ වීඩියෝ එකෙන් කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ තරමක වෙනස් දෙයක්. හරි අපි එහෙනම් පටන් ගනිමු. මුලින්ම සාමාන්‍ය විදිහට right click කරලා new ගිහිල්ලා folder එකක් create කරන්න. දැන් ඔබ මෙතන rename කිරීමේදී ලබා දෙන්න internet explorer කියලා ලබා දෙන්න. ලබා දීලා ඔබට පුළුවන් enter කරන්න. දැන් ඔබ හදපු folder එකේ නම internet explorer. ඔබ දැන් ඒ folder එක මත right click කරලා ඔබට මෙතන පෙනේවි properties යන්න. properties ගියාම ඔබට පුළුවන් මෙතන customize කියලා තියෙනවා. ඒ customize කියන එක click කරන්න. ඒ යටතේ ඔබට පෙනේවි change icon කියලා තියෙනවා. ඒ change icon කියන එක click කරන්න. එතකොට දැන් ඔබට පෙනේවි icons list එකක් ඇවිල්ලා තියෙනවා. ඒ icons වලින් ඔබ දැන් scroll කරගෙන ගියොත් ඔබට පෙනේවි Internet Explorer web browser එකේ තියෙන icon එක. ඔබ මේ icon එක select කරලා okay කරන්න. දැන් ඔබට පෙනේවි icon change icon යටදී තියෙන්නේ Internet Explorer browser එකේ icon එක. දැන් ඔබ apply කියන එක click කරලා okay කරොත් ඔබට පෙනේවි මෙතන තියෙන්නේ Internet Explorer කියලා. Internet Explorer කියන්නේ සාමාන්‍යයෙන් කවුරුත් පාවිච්චි කරන්න කැමති නැති විදිහේ web browser එකක්. ඉතින් ඔබගේ කම්පියුටරයට log වෙන කවුරුවත් Internet Explorer open කරන්න උත්සාහ කරන එකක් නැහැ. ඒක නිසා ඔබට මේ folder එක ඇතුලේ ඔබගේ රහස්‍ය තොරතුරු ඇතුළත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මම ඔබට මේ විදිහට තව folder දෙකක් විතර හදලා පෙන්නන්නම්. ඔබට පුළුවන් recycle bin කියලා rename කරලා කලින් වගේම properties ගිහිල්ලා recycle bin එකේ icon එක okay කරලා apply කරලා okay කරන්න. මේ තියෙන recycle bin එක වගේ හද folder එක. කවුරුවත් ඔබේ recycle bin එක මේ තියෙන recycle bin එක මේ තියෙන්නේ අපි හදපු recycle bin එක. කවුරුවත් recycle bin එක වගේ තියෙන folder එකක් open කරන්න මහන්සි වෙන්නේ නැහැ. ඒ වගේම තව ඒ වගේ හදන්න පුළුවන් තව එකක් කියන්න. ඔබ MSN කියලා මෙතන type කරන්න. දැන් නැවතත් customize වලට එන්න. change icon MSN වල icon එක ඔබට මතකද දන්නේ නැහැ. දැන් ගොඩ කාලයකට කලින් Windows XP වල ඒ වගේ තමයි MSN සාමාන්‍යයෙන් අපි වැඩියෙන්ම මේ පාවිච්චි කරේ. දැන් නම් එච්චර use වෙන්නේ නැහැ. MSN apply කරලා okay කරන්න. මේ විදිය folders open කරන්න කවුරුත් කැමැත්තක් දක්වන්නේ නැහැ. ඉතින් මම හිතනවා files folders මේවා ඇතුලේ හැංගුවොත් ඒවා වඩා සුරක්ෂිතව ඔබේ පරිගණකය තුළ තිබේවි කියලා. ස්තුතියි.